එක්තරා මහම් පණ්ඩිතමානි මිනිස්සේ කල්පනා කළා මේ ශ්‍රමණ බවක් ගෞතමයෝ ඔච්චරම චතුරයිද මා ඔහුව පරද්දනවා. මේ ලෝකේ යන්තාක් ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් උත්තර මොනවද කියලා බලලා උත්තර දිය නොහැකි ප්‍රශ්නයක් පටලවන්න පුළුවන් ප්‍රශ්නයක් මං හදනවා කියලා ගෙදෙට්ට වෙලා පාඩුවේ කල්පනා කළා. එතකොට ශබ්ද බද්ද ඇහෙනවා, කට්ටිය කතා කරනවා. එතකොට මෙයා කල්පනා කළා නෑ. මෙහෙම කල්පනා කළොත් මට හරියන්නේ නෑ. මෙයා සේවකයෝ දාලා පොළොව ඇස්සේ බිංගයක් හැදුවා. පොළොව ඇස්සේ බිංගයක් හදලා එයාට කෑම බීම ගේන එක මිනිස්සෙක් හැරෙනකොට වෙන කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැතුව මාස 4ක් පොළොව ඇස්සේ ඉඳලා කල්පනා කළා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන ගිල ගන්නත් බැරි වමාරන්නත් බැරි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ පරදෙන ප්‍රශ්නයක් අහන්න ඕන කියලා මාස 4ක් පොළොව ඇස්සේ ඉඳලා කල්පනා කරනවා. මේක කිව්වොත් මේක කියයි. එහෙම කිව්වොත් මම මෙහෙම කියනවා. මෙහෙම කිව්වොත් මෙහෙම කියයි. එහෙම කිව්වොත් මෙහෙම කියනවා. කියලා හිතලා අවසානයේ ප්‍රශ්නයක් හදාගත්තා. ඔබ වහන්සේ කිරියවාදීද අකිරියවාදීද කියලා. ක්‍රියාවාදී කිව්වොත් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට එහෙම කොහොමද? කරන්න කියලා කියනවා නම් එහෙනම් අම්මා මැරුවත් කමන්නේ නෑනේ. තාත්තා මැරුවක් කමන්නේ නෑනේ. කියලා උන්වහන්සේ පටලවන්න ඕන. ඒක උත්තරයක් දෙන්නේ දැන් කිරියවාදී. එහෙම නැත්නම් උන්වහන්සේ කියන්නේ නෑ මං අකිරියවාදී කියලා. අකිරියවාදී කියන්නේ එපා කියලා. ඒතකොට එහෙනම් ඔබ වහන්සේ කියන්නේ මවුට සලකන්න එපා, පියාට සලකන්න එපා. එහෙම කියලාද කියන්නේ? කියලා ප්‍රශ්නෙට පටලවා ගන්න ඕන කියලා ඔන්න මාස 4ක් කල්පනා කරලා සුවඳ පැන් වලින් නාලා මේ මිනිස්සයා බුදුරජාණන් වහන්සේ පරද්දන්න ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ශ්‍රමණ බවක් ගෞතමයේදී දැන් බුදුරජාණන් වහන්සේට කෙනෙක් එනකොටම පේනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කොච්චර කරුණාව උපදින්නේ නැතිද? දෙයනේ මේ මිනිස්සයා මාස 4ක් පොළොව අස්සේ ඉඳලා ප්‍රශ්නයක් හදාගෙන එනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ශ්‍රමණ බවක් ගෞතමයනි ඔබ වහන්සේ ක්‍රියාවාදීද අකිරියවාදීද කියලා.